හෙලෝ ඉතින් ඔයාලා හැමෝම අටික් ඩයරිස් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි මොනවා ගැනද කතා කරන්නේ? අද මොනවා ගැනද කතා කරන්නේ කියලා කතා කරන කලින් මේ අපි ක්‍රිස්මස් ගැන කතා කරුනේ කියන්නේ. ඔව් ක්‍රිස්මස් ඉවරුණා විතරයිනේ. ඔව්. දැන් ඉස්කෝලේත් නිවාඩු. ගොඩක් ඔෆිස් එකෙත් නිවාඩු. ඔව් ඇත්තටම. හරියට අපි ඉල්ලන්නේ නිකන් අර රැට කඩේ වහලා වගේ පාරේ ගියොත් වාහනයක් නැහැ කඩවල් වහලා. ඇත්තටම මේ දවස්වල ස්කූල් එතකොට ඔෆිස් වලත් ගොඩක් අය නිවාඩු කැම්පස් ඔක්කොම ක්‍රිස්මස් බ්‍රේක් එක දැන් සති දෙකක් විතර මෙහෙ ආයි පටන් ගන්න. ඉතින් සාමාන්‍යීකරණය වෙන්නේ මම හිතන්නේ ජනවාරි 7න් පස්සේනේ. මොකද 6 වෙනිදා නිවාඩුනේ. ඒතර ජනවාරි 7න් පස්සේ තමයි ආයි back to normal වෙන්නේ. ඉතින් හැමෝම වගේ. ඉතින් මේ පාර අපිට ක්‍රිස්මස් එක ටිකක් විශේෂයිනේ. ඔව් මොකද විශේෂත්වය කියලා කියන්නේ. සාමාන්‍ය ක්‍රිස්මස් කිව්වහම විශේෂයෙන් ෆින්ලන්ඩ් වල ක්‍රිස්මස් කිව්වහම ඉතින් අපි හැමෝම කියන්නේ වයිට් ක්‍රිස්මස් කියලානේ. ඉතින් හැමෝම දන්නවා ස්පෙෂල් ඉතින් ඕලු ලැප්ලෑන්ඩ් ඔය වගේ උතුරු පැත්තට වෙන්නනේ. අපිට සාමාන්‍යයෙන් දෙසැම්බර් නොවැම්බර් අගේ ඉඳන් ගොඩක් ස්නෝ තියෙනවා. ඉතින් අපි 2018 ආවට පස්සේ පළවෙනි පාරට බ්ලැක් ක්‍රිස්මස් එකක් මේ පාර තමයි තිබ්බේ. ඉතින් බ්ලැක් ක්‍රිස්මස් මොකක්ද කියලා බලන්න. සැන්ටා කළුයිද? ඒක තමයි දැන් ඔයාලත් බලන්න ඇති සැන්ටා කළුයිද මොකද්ද මේ බ්ලැක් ක්‍රිස්මස් කියන්නේ කියලා. ඉතින් ඇත්තටම බ්ලැක් ක්‍රිස්මස් කියන්නේ අපිට මේ පාර ස්නෝ තිබ්බේ නෑ ක්‍රිස්මස් එකට. ඉතින් කොහොමත් දැන් මේ කාලේ ෆින්ලන්ඩ් වලට කළුවරයිනේ. ඉතින් 2:00 විතර වෙදිනේ. කළුවර වැටෙනවා මේ දවස්වල. දැන් ටික එළිය තියෙනවා දවල්ට. ඔව් චුට්ටක් දැන් එළිය තියෙනවා. ඉතින් දැන් සාමාන්‍යයෙන් ස්නෝ තියෙනකොට මේ අඳුරු ගතිය අඩුයි. ඉතින් අර රිෆ්ලෙක්ට් වෙලා අපිට පොඩි එළියක් තියෙනවා. විශේෂයෙන් හැබැයි හැමෝම ෆින්ලන්ඩ් වල ඉන්න ෆිනිෂ් අය හිටන් මේ ක්‍රිස්මස් එකට ස්නෝ බලාපොරොත්තු වෙමින් ඉන්නවා. නමුත් අපිට මේ පාර ටෙම්පරේචර් එක සෑහෙන වෙනස් වුණා. ඒ කියන්නේ ප්ලස් යනවා මයිනස් යනවා අර එහෙම. කොහොම හරි අපිට තිබ්බ හිම ටික ඔක්කොම දිය වෙලා ගිහිල්ලා අපිට ක්‍රිස්මස් වලට ස්නෝ තිබ්බේ නෑ. ඉතින් ඒ කියන්නේ පොඩ්ඩක් ඔය ගස් අස්සේ නිකන් තැන් වල තියෙනවා. ඔව්. අනිත් එක අර තියර ටිකත් ලෙස් වෙනවනේ. ඔව්. හරිම ලෙස් වෙනවා. ඒ කියන්නේ අද නම් ගොඩක්ම ස්ලිපරිනේ. ඉතින් මේ එහෙම ක්‍රිස්මස් එකක් තමයි මේ පාරේ තිබ්බේ. සැන්ටා බොහොම අමාරුවෙන් තමයි මේ පාරේ ස්ලෙඩ් එකේ ආවේ. ඉතින් ගෙවල් වලට. ඊට පස්සේ මේ දැන් ඔය කියන්නේ ටුවරිසම් වලට එවත් මේ බලපාලා තිබුණා කරන්නේ. දැන් රෝහානියමි එන්නේ මේ සැන්ටා බලන්න ගොඩක් කට්ටියනේ ස්නෝ එක්ස්පීරියන්ස් එකත් එක්කනේ. ඔව් ඒක තමයි. UK වලින් වගේ රටවල් වලින් ගොඩක් එනවා. ඒකට ඒගොල්ලෝ ගොඩක් දැන් ඩිසපොයින්ටඩ් මං හිතන්නේ මේ ස්නෝ නැති හින්දා. ඔව් ඒක තමයි කියන්නේ ඔය ලැප්ලෑන්ඩ් පැත්තේ වගේ ගොඩක් මිනිස්සු මේ කාලේට ඉතින් තමන්ගේ රැකියාව විදියට කරන්නේ. ඉතින් ඔය ටුවරිසම් තමයි ටුවරිසම් වලට සම්බන්ධ ගොඩක් දේවල් වෙනවා. ඔව් ඉතින් දැන් මොකද සැන්ටා බේස් කරගෙන තමයි ඉතින් ගොඩක් මේ දවස්වල ටුවරිසම් මෙහෙ වෙන්නේ. ඉතින් ස්නෝ නැතුණයි කියන්නේ ඇත්තටම ඒක ලොකු ප්‍රශ්නයක්. අපිට වැඩිය ලැප්ලෑන්ඩ් ඒ පැත්තට වෙන්න වගේ ඉන්න ටුවරිස්ට් බේස් පැත්ත වලට ඒක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. ඉතින් අපි හිතනවා අපිට ස්නෝ ඉක්මනට හම්බෙයි කියලා මේ දවස් ටිකේ. අද පොඩ්ඩක් නෑ කුඩු ස්නෝරියක් වැටුණා. කුඩු එකක්. ඒ කියන්නේ උනාට ආයේ ඉස්සරහට ප්ලස් ගිහිල්ලා ආයි ලොකු ඩ්‍රොප් එකක් තියෙනවා නේ. ළමන සතිය විතර -18 වගේත් අපි දැක්කා. ඉතින් ඒනට ස්නෝ නැතුව ගොඩක් ඩ්‍රොප් වෙනවා කියන්නේ හරි අමාරුයි නේද ඒක. හරි දැන් ස්නෝ කතාව ඉවරයි. බ්ලැක් ක්‍රිස්මස් ඉවරයි. ක්‍රිස්මස් ඉවරයි, බ්ලැක් ෆ්‍රයිඩේ ඉවරයි. ඔක්කොම ඉවරයි. දැන් අපි මේ කියන්නේ ගිය සතියේ කතා කරපු එක ගැන දැන් අපි පම්පෝරිය ගැන කතා කරා. ඒක අර කාලෙකින් දාපු වීඩියෝ රිවිව්ස් ටිකක් හොඳට ගිහිලා තිබුණා. ඒක තමයි. ඒ වගේම දැන් කියන්නේ ඊළඟට අපි අර කතා කරනවා කියපු ටොපික් එක ඔය දෙතුන් එක අහලා තිබුණා අපේ ප්‍රශ්නයක් නේ මොකද්ද මේ ස්කෝල් වලටත් එහෙම. ඔව්. අහලා තිබුණානේ. දැන් ඒක එක මට හිතුණා නිකන් මේ අපි අර කියන්නේ අපේ ස්කෝල පිළිබඳ අත්දැකීම් ගැන කතා කරලා හොඳයි කියලා. ඔව් අපි මම හිතන කලින් වීඩියෝ එකකුත් කරා ඒ ගැන. ඒක හැබැයි ගොඩක් ඉතින් අපි අර නිකන් සාමාන්‍යයෙන් මෙහෙ කොහොමද ඉස්කෝලේ ගැන කියන එක විතරයි කිව්වේ නේ. ඔව් දැන් මම අහන්නේ එහෙමනේ මම අහන්නේ. අමාරුයි දාන්නේ. මම දන්නේ නැහැ වගේ අහන්න ආයේ පළවෙනි දැන් ඔයාලට හිතෙන විදියට අපි ලංකාවේ ඉන්න කාලේ ඉඳලා දන්නවනේ දෙයක්. කියන්නේ ෆින්ලන්තේ ඉස්කෝලවල
හෝම්වර්ක් නෑ ඊට පස්සේ විභාග නෑ ඊට පස්සේ පින්ලන්තේ වතුර නිකන් දෙනවා ඊට පස්සේ තමන තිබුණ එන ගොඩක් තිබුණනේ මට බයිසිකලේ ඉස්කෝලේ එක අනිවාර්යයි ඔව් අපේ ළමයි අනිවාර්යෙන් බයිසිකලේ හෝම්වර්ක් නෑ ඊට පස්සේ ඒක නම් පොසිටිව් හරිද එහෙම අපි ඒ කාලේ දැනන් හිටිය ලංකාවේ කාලේ මේක මෙහෙ ඇවිල්ලා අපි දැන් ළමයි ඉස්කෝලේ යන්න වරන් අවුරුදු දෙකක්නේ ඒ අවුරුදු දෙක ඇතුළත තියෙන අත්දැකීමත් එක්ක ඔයාට කියන්න පුළුවන් දැන් නොදන්න කෙනෙක්ට අහන් ඉන්නවා නම් බේසිකලිම ඔයා සතුටුයිද මෙහෙ නෑ ඉස්සලා කියන්නකො ඉස්කෝලේ ගැන පොඩ්ඩක් කියලා ඉන්නකො මොකක්ද මොන වගේද ඒතකොට මම දැන් නොදන්න විදිහට අහන්නේ දැන් මේ අහපු දෙයට උත්තර දෙන්න යන්නේ ඉස්සෙල්ලාම දැන් අපේ දෙන්න ඉස්කෝලේ යන්න අරන් දැන් අවුරුදු දෙකක් දැන් ග්‍රේඩ් 2 වල ඉන්නේ ඉතින් මෙහෙ දැන් මම ඉන්නේ ඕලුනේ ඉතින් දැන් මෙහෙ එක ඉන්ටර්නැෂනල් ස්කූල් එකක් තියෙනවා ඊට අමතරව ඉතින් හැම තැනම ලෝකල් ස්කූල් තියෙනවා ඉතින් අපේ දෙන්න යන්නේ ලෝකල් ස්කූල් එකකට අපේ ගෙවල් වලට තියෙන කිට්ටුම දැන් ඔහේ වගේම අර ආසන්නම ඉස්කෝලේ කියන්නේ අන්න එහෙම ළඟව පාසල ළඟව පාසල ගමේ පාසලට තමයි ඇත්තටම මගේ දෙන්න යන්නේ ඉතින් මගේ නෙමෙයි අපේ ඔව් අපේ පොඩ්ඩක් කරෙක්ෂන් අපේ දෙන්න යන්නේ ඉතින් මොකද මේ දෙන්න අපි ඉතින් මං හිතන්නේ මං කලිනුත් කියලා ඇති මේ දෙන්නව මේ දාන්න හිටියේ නම් ඉන්ටර්නැෂනල් ස්කූල් එකට ඉතින් ඒකට යන්න අපේ ගෙවල් ගාවෙන් නම් විනාඩි 20ක් විතර යනවා ඉතින් අපිට හිතුණා ඒක ලේසි කියලානේ අපිට බයිසිකලේ මේ දෙන්නට විනාඩි 5ක දුර වගේ ඇත්තටම බයිසිකලේ ගෙදර ඉඳලා කිලෝමීටර් 1.5ක් දුරින් තියෙන්නේ අනිත් එක ලැන්ග්වේජ් එක ගැනත් අපි ගොඩක් හිතුවා. ඉතින් මොකද මෙයාලට දැන් ඉංග්‍රීසි ඒ ඉස්කෝලේ ගමේ ඉස්කෝලේ මොකද්ද භාෂාව උගන්වන්නේ? ඔව් ගමේ ඉස්කෝලේ ඇත්තටම ෆිනිෂ්. ප්‍රධාන භාෂාව තමයි ෆිනිෂ්. ඉතින් ඉස්කෝලේ මූලිකව හැමදේම උගන්වන්නේ ෆිනිෂ් වලින්. ඉංග්‍රීසි වලට එක සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒක ග්‍රේඩ් 1 වල ඉඳන්ම තියෙනවා. ඉතින් ඒක බේසික් එකේ ඉඳන් පටන් ගන්න. ඉතින් උනාට මූලිකව හැම සබ්ජෙක්ට් එකක්ම උගන්වන්නේ ඉංග්‍රීසි හැරෙන්න ෆිනිෂ් වලින්. හරි. ඉතින් මේ දෙන්නට ඉතින් ලොකු අවුලක් උනේ නැහැ. ඉතින් මොකද ෆිනිෂ් අපේ දෙන්න ගියා අවුරුදු 3මාරක් වෙනකම් ෆිනිෂ් ඩේ එකකට ගියානේ. ඉතින් කොහොම හරි වැඩේ අල්ලගෙන යනවා ඉතින් දැන්. ඉතින් ඔක තමයි ඉස්කෝලේ කතන්දරේ. එතකොට ඉස්කෝලේ මේ නිල ඇඳුම් පොත්පත් කොහොමද ආණ්ඩුවෙන් දෙනවද නැත්නම් කියන්නේ පොත්පත් එහෙම ගොඩක් විතර යනවද? ඔව් නෑ නිල ඇඳුම් කියන්නම්කෝ ඉස්සෙල්ලා. දැන් මෙහි නිල ඇඳුමක් කියලා එකක් නෑ. තමන් ඒ කියන්නේ සීසන් එකට හරියන ඇඳුමක් අඳින්න ඕනේ. දැන් මෙහි ඔයාලා දන්නවා ලංකාවේ වගේ අර එකම විදියට අඳින්න බෑ. සීසන් තියෙනවනේ. වින්ටර් එක තියෙනවා, සමර්, ඕටම්, ස්ප්‍රින්ග්. ඉතින් ඔය කාලවලට හරියන ඇඳුම අඳින්නේ. නැති මින්ට් එකේ ගත්තාම ළමයට අර ටිකක් සීතල දැනෙන්න අඩු ඒ කියන්නේ එළියට යනවනේ. එයාලා මෙයාලා හැබැයි -30 වුණත් ඉස්කෝලේ එළියට දානවා. ඉතින් එතකොට ඊට හරියන ඇඳුම් තමයි ඉතින් ඇඳගෙන යන්නේ. සමහර එකේ ඉතින් ගොඩක් වෙලාවට ෂෝට් ස්ලීව්, 3/4 ඔය වගේ ඒවා. ඉතින් මෙහි අර මේ ඇඳුමට විශේෂයක් නැහැ. ඉතින් ඕන ඇඳුමක් ළමයාට සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන යන්න පුළුවන්. ඊළඟට මොකද ඊළඟට ආයේ ඇඳුමටම තවක් කැලලක් තියෙනවා. කියන්නේ කොණ්ඩේ කපන විදිහම ඉස්කෝලෙන් කියලා අපි දෙන්න කතා වුණානේ අපේ ඉස්කෝලේට කල අපි කොණ්ඩේ කපලා යනවා වැරදිට කපලා ඉතින් සොයලා අල්ලන් කපනවා. ඔව් කොණ්ඩේ කපලා යන්න ඕනේ. කොණ්ඩේ කපන විදිහකට මොකද ළමයින්ට එහෙම කොහොමද මේ ඉන්ස්ට්‍රක්ෂන් දීලා තියෙන්නේ? මෙහෙ එහෙම රූල්ස් නැහැ නේ ඇත්තට ඉස්කෝලවල එහෙම. ඒ කියන්නේ ළමයි දැන් මම දැකලා තියෙනවා මෙයාලගේ ඉස්කෝලවල ළමයි කොණ්ඩේ කලර් කරන් හිටන් එනවා. ඉතින් ඒක නිසා අර ළමයිට කියලා අර විශේෂ රූල්ස් නැහැ ළමයිට ෆ්‍රීලි. ඒ කියන්නේ වයසට ගැලපෙන විදියට ඉතින් ළමයිට ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් ඒක ළමයි තීරණය කරනවා. ඉතින් දෙමව්පියන්ට තීරණය කරන්න පුළුවන් මේක තමන්ගේ ළමයට ගැලපෙනවද? තමන්ගේ ළමයට ගැලපෙන්නේ නැද්ද කියලා. ඉතින් මෙහි අර එහෙම රූල්ස් දාලා නැහැ ඉස්කෝලේ. මේව තමයි නීතිමාලාව මේ විදියට ඉස්කෝලේට එන්න ඕනි කියලා නෑ. හැබැයි ඉස්කෝලේට හරියන මේ අවුට්ඩෝර් ඇඳුම් අරන් යන්න ඕනේ. ඒක අනිවාර්යෙන් අපිට සඳහන් කළ යුතුනේ. කියන්නේ ළමයා
මෙහි සාමාන්‍යයෙන් අර හැම පීරියඩ් එකකටම පස්සේ එළියට යනවා. ඒත් පොඩි බ්‍රේක් එකක් වගේ අරන් ළමයා මං හිතන්නේ ඒක ළමයා පොඩ සැහැල්ලු වෙන්න වගේ වෙන්නේ නේ. හැම බ්‍රේක් එක කියන්නේ එක පීරියඩ් එකකට පස්සේ එළියට යනවා. ඉතින් එයාලා එවන එකම දේ තමයි එළියට යන්න ප්‍රොපර් ක්ලොත්ස් එවන්න කියන එක. එතකොට අපි දැනගන්න ඕන ටෙම්පරේචර් එකට හරියන ඇඳුම අරගෙන යන්න. හරි. ඒක තමයි උත්තරේ. පොත්පත් අච්චුපොත් අච්චුපොත් කොහොමද අනිත් පොත්පත් ලියන පොත්පත් පෑන් පැන්සල් ඔව් ඇත්තටම මේ මට අර ඒක ගැන නම් පොඩ්ඩක් විශේෂයෙන් කියන්න ඕනේ. ඉතින් දැන් ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ටර්ම් එකක් පටන් අරන් ටර්ම් එකක් ඒ කියන්නේ අලුත් ග්‍රේඩ් එකකට යනකොට ලංකාවේ අර අපිට එන ලිස්ට් එකක් තියෙනවා මට මතකයි. මේ පාට කොළ ඔහොම තියෙනවනේ. දැන් ඇත්තටම මෙහි අර එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ ළමයා ගෙදරින් ගෙනියන්නේ ඉස්සෙල්ලම දවසේ වතුර බෝතලේ බෑග් එකයි විතරයි. ඉතින් ඉස්කෝලෙන් අචු පොත් ටික දෙනවා. එතකොට ඒ වගේම ලියන පොත් ටිකක් දෙනවා. පෑන්, පැන්සල්, කලර්, පෙන්සිල් ඔක්කොම ඉස්කෝලේ තියෙනවා. දැන් මේ අච්චු පොත ඉස්කෝලේ මෙයාලට අර ලොකර්ස් තියෙනවා. නම ගහලා ලස්සන්ට එයාගේ පොත් දාලා තියන්න. ඉතින් ළමයට ගෙදරට එවන්නේ මේ ගෙදර වැඩ තියෙන පොත විතරයි. වැරදි දෙයක් කිව්වේ. වැරදි හවුමක් නෑ. ඒකට පස්සේ එන්න. නෑ ඉතින් මම කියන්න හැදුවේ මේ අපිට අර පොත් සල්ලි දීලා ගන්න ඕනේ නැහැ කියන එක තාම. ඒ කියන්නේ මම ඉස්සරහ ගැන දන්නේ නැහැ. ඒ කියන්නේ අපිට අවුරුදු දෙකක එක්ස්පීරියන්ස් එක තියෙන්නේ. අපි කියන්නේ අපේ එක්ස්පීරියන්ස් එක. අපේ එක්ස්පීරියන්ස් එක කියන්නේ මම දන්නේ නැහැ ඉතින් උඩට යනකොට කොහොමද කියලා. දැන් ග්‍රේඩ් 2 වලට එහෙම නෑ. ඒකට කියන්න බෑ. දන්නේ නැහැ. එතකොට ඒක ඒ කාලේ කියන්න. ඊට පස්සේ මේ කෑම් පෙට්ටියට මොනවද දාලා යවන්න උදේට යනකොට දැන් ඉස්කෝලේ ගිහලා දවල්ට කන්න. මොනවද ලන්ච් බොක්ස් එකට මොනවද දාලා දෙන්නේ? මේ එහෙනම් මම යවන්නේ නැහැ. හැබැයි මේ මෙහෙමයි ලන්ච් එක ඉස්කෝලෙන් දෙනවා. උදේට කාලේ යනවා. උදේට කාලේ යනවා. ඉතින් ලන්ච් එක 10යි කාලේ 10 මාර වෙද්දි ඉස්කෝලෙන් දෙනවා. හැබැයි මේ පොඩි ස්නැක් එකක් දාලා යවනවා. මොකද දැන් සමහර දවස් වලට ස්කූල් එක 1:00 1:45 වෙනකන් තියෙන දවස් තියෙනවා. එතකොට ඉතින් කැම්ප් හෙට්ටියට ස්නැක් එකක් දාලා යවනවා. ඉතින් දෙන්නටම ස්නැක්ස් දාලා යවනවා. එතකොට අර පොඩි බ්‍රේක් එකක් දෙනවා. ඒකෙදි ඔය ස්නැක් එක කනවා. ඉතින් ඒ ඇරෙන මම ලන්ච් නම් එහෙම යවලා නැහැ. දවල් කැම්පට මොනවා වගේද දෙනවා ඇත්තට? සාමාන්‍යයෙන් කියන්නේ අපි යුනිවර්සිටි කැම්ප් එක අපි දන්නවනේ. දැන් අපි යුනිවර්සිටි ගියාම අපි කැම්ප් එකක් තියෙනවා යුරෝ 2.50ක් වගේ ඒ කාලේ වුණේ. දැන් ඊට වඩා ගන්න අඩු කතාවක් කියනවා. කියන්නේ අඩු කියනවා. යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලාට තියෙනවා කැම්ප් එකක්. සාමාන්‍යයෙන් ග්‍රෑම් ගානක් තියෙනවා. ඒ ග්‍රෑම් ගානට හරියන්න එළවලු බත් හෝ අල ඒ වගේ තියෙනවා. ඉස්කෝලේත් ඒ වගේ වෙන්න ඉතින්. ඔව් සමබර ආහාර වේලක් තමයි කොහොමද දෙන්නේ. කියන්නේ ප්‍රෝටීන් ඒ වගේම එළවලු ඔය හැමදේම තියෙන සමබර ආහාර වේලක් තමයි දෙන්නේ. ඉස්කෝලේ අර බෙදලා දෙන්නේ නැහැ. ළමයට ගිහිල්ලා Tamanට අවශ්‍ය දේ අවශ්‍ය ප්‍රමාණයෙන් බෙදාගෙන කන්න පුළුවන්. ඉතින් ඔය වගේ තත්ත්වයක් තමයි ඉතින් තියෙන්නේ. මම දවල් කෑම හදලා යවන්නේ නැහැ කවදාවත්. ඉතින් අර මේ ස්නැක් එකක් දාලා යවනවා ඉතින් නේ. දැන් ඉස්කෝලේ යන විදිය ගැන කතා කරමුකෝ. දැන් යන විදිය කියන්නේ අපි දැන් අපිත් ගියේ තමයි ඉස්කෝලේට මුලින්. පහසට නගා. ඒකට යනකොට අපි මුලින්ම ගියා බස් එකේ. සිටි බස් එකක් තිබුණා. ඒක උදේ නැගලා යනවා. කිලෝමීටර් 3.5ක් හතර. ඔව්. ඊට පස්සේ කාලයක් යනකොට අවුරුදු මං හිතන්නේ 4 වසර 5 වසර වගේ එනකොට අපි යන්න ගත්ත බයිසිකලේ. ඒතර බයිසිකලේ නැගලා ටිකක් යනවා ගිහිල්ලා එහෙම පුරුදු වුණා. දැන් ඒතකොට අපේ දෙන්නව ඉස්කෝලේ යවන්නේ කොහොමද? ඒක ලොකු ප්‍රශ්නයක්. මේකයි. බයිසිකල් යන්නේ අනිවාර්යද? ප්‍රින්සිපල් ඉස්සරහටලා බලන් ඉන්නවද? ළඟම ඉස්කෝලේ නම් ළඟම ඉස්කෝලේට බයිසිකල් ගෙනවද කියලා. ඔය ඒවනේ කියන්නේ ළඟම ඉස්කෝලේ නම් බයිසිකලේ යාම අනිවාර්යයි කියලා කියන්නේ. එහෙම නෑ. ඔන්න පයින් යන්න පුළුවන්. කාර් එකෙන් ගිහින් දාන්නත් පුළුවන්. සම්මලට පුළුවන් නම්. පස්සේ යන්නත් පුළුවන්. පස්සේ යන්නත් පුළුවන්. බස් එකේ යන්න බස් කාඩ් එක අරගෙන ඕන දෙයක් කරන්න පුළුවන්. මේ අර එහෙම අනිවාර්ය කතා මුකුත් නැහැ. මේ දැන් මේ ළමයට පහසු විදියක් තමයි ළමයට දෙමව්පියන්ට පහසු විදියට තමයි ඉතින් ඕක කරන්න. දැන් මෙහි දැන් ඉස්කෝලේ ළඟම ඉස්කෝලේ කියන්නේ ඉතින් ඇත්තටම ගොඩක් වෙලාවට එක්කෝ පයින් හරි බයිසිකලෙන් හරි තමයි ඇත්තටම මෙහි යන්නේ. හැබැයි අනිවාර්ය නෑ. හොඳේ. මේ දැන් අපේ දෙන්නත් ඉතින් ඒ කියන්නේ සමයකේ ඉන්නම ගියේ බයිසිකලේ.
ඉතින් මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ දෙන්න මේ පන්ති දෙකක ඉන්නේ. එතකොට දැන් අර මේ ඉස්කෝලේ පොඩ්ඩක් මේ ඒක වෙනම අපි කතා ඔය වෙනම කතා කරමු කියන්නේ ඒක ඊළඟ යට විදිහකට විතරක් දැන් යන විදිහකට විතරක් කියන්නේ. ඉතින් දැන් යන්නේ බයිසිකලේ. ඉතින් දැන් පොඩ්ඩක් මේ දැන් අර මං කිව්වනේ දැන් වින්ටර් එකේ කළුවර වැටෙනවයි කියලා. දැන් මෙයාලා යන පාර තියෙන්නේ මේ කැලේ මැද්දේ. ඉතින් අර දෙපැත්තෙම කැලේ ලයිට් තියෙනවා තැනින් තැන. ඉතින් පොඩ්ඩක් මේ කළුවර වැටිගෙන එනකොට චුරු චුරු ගන්න ගත්තා. අම්මා බයිසිකලේ යන්න බයයි කියලා වගේ. ඉතින් ඊට පස්සේ ඉතින් අපිට සිද්ධ වුණා මේ කාර් එකේ ගිහින් දාන්න. ගොඩක් ළමයි බයිසිකලේ යනවා. යනවා. ඉතින් මේ වැවක් අයිනවා වැවේ බැම්මයි නැති ගිහිල්ලා ඒ කියන්නේ ඉස්කෝලේට ඒ අපේ ගෙදරට ළඟම පාරද වැව් බැම්ම දිගේ යන එක. දිගේ යන එක. ඉතින් කැලේ මැද්දෙන් වැව් බැම්ම දිගේ යන එක තමයි ලේසි. ඉතින් ඊට පස්සේ දැන් බයිසිකලේ දැන් ආයි වින්ටර් එකේ දවස් දෙකක් ගියා. ඉතින් දැන් අපි හිතාගෙන ඉන්නවා ජනවාරි ඉස්කෝල පටන් ගත්තට පස්සේ බයිසිකලේ ආපහු යවන්න. ඉතින් ඒක යාලටත් ලේසි. මොකද අපි කාර් එකේ යනවා නම් විනාඩි 10ක් විතර යනවානේ. 10 12ක් විතර යනවා. ගිහලා නවත්තන පාකින් නවත්තන පාකින් නමුත් බයිසිකලේ ගියොත් විනාඩි 5යි 6යි ඔය වගේ තමයි යන්නේ. ඉතින් එයාලට යන්න එන්න ලේසි. මේ හැබැයි මේ වැඩි කාලයක් ගියේ බයිසිකලේ මේ ස්ප්‍රින්ග් එකේ සමය ඒ කාලේ. ඉතින් මේ වින්ටර් එකේ තමයි බයිසිකලේ යන්න අමාරු කතාව ආවේ. කසුරම යන්න බයිසිකලේ ගියන්නේ බයිසිකලේ යනවා. ඊට පස්සේ ස්කූටර් එකේ ගියා සමයකේ. මොකද ලේසිනේ දැන් මේ දවස්වල ස්කූටර් කරන්න බෑ මේ ස්නෝනේ. දොර ලෙස්සන්න බලනවා. ඉතින් බයිසිකලේ තමයි ඉතින් අර යන්න පොඩ්ඩක් අර කළුවර ප්‍රශ්නේ තමයි උතන තියෙන්නේ. ඔව් මම දැකපු විදිහට ඔය ඉස්කෝලෙන් 190කට වඩා ළමයි බයිසිකල් වල එනවා. ඔව් පයින් හෝ බයිසිකල්. ඊට අමතරව දෙමෝපියෝ කෙනෙක් දාන වාහන වල සමහර ළමයි ඉන්නවා. ඉතින් ටිකක් දුර අය. ගොඩක් සිත දවස් වලට එනවානේ. ඔව් සිත දවස් වල ඒ කියන්නේ වින්ටර් එකට ගොඩක් ලාට වාහන වැඩි එනවා. ඊට අමතරව සමහර මේ ළමයින ටැක්සි වලත් තියෙන මොකක් හරි ආබාධයක් තියෙනවා නම් ටෙම්පරරි මොකක් හරි ආබාධයක් තිබුණත් ඒක ගවර්න්මන්ට් එකේ ඔව් දුර ටිකක් දුර නම් ගෙවල් තියෙන්නේ. ඒ කියන්නේ යම් කිසි හේතුවක් හින්දා ළමයා මේ ඉස්කෝලේට එන්න ඕන නැහැ. එන්න ඕන. ඒ කියන්නේ ගවර්න්මන්ට් එකෙන් එයාට එතකොට ටැක්සි පහසුකම් දෙනවා. ඒකට ගිහින් දානවා එකන් එනවා. ඉතින් ඒකට අපිට වෙනම බලන්න දෙයක් නැහැ. ඉතින් ඔන්න ඕක තමයි මං කිව්වේ දැන් අපේ දෙන්න බයිසිකලේ යන එක චුට්ටක් අඩු වුණා මේ සීතල දවස්වලට. ඊළඟට තව ප්‍රශ්නනේ අර ලිස්සන එක. දැන් ඒ කියන්නේ දැන් හිතන්නකෝ ස්නෝ වැටෙනවා. ඊට පස්සේ ඔන්න ප්ලස් යනවා. ඒතකොට අරක දිය වෙනවනේ. ඒතකොට ආයි මයිනස් ගියාම දැන් අර කායි ගල් වෙනවා. දැන් බයිසිකලේ ගියාම අර බ්‍රේක් එහෙම වදින්නේ නැහැ. එතකොට මේ දෙන චුට්ටක් බයයි මේ බයිසිකලේ යන්න. ඉතින් ওই ගැටලුවක් තියෙනවා. ඉතින් බලමු. ඊට පස්සේ මේ දැන් ප්‍රවාහන ඉවරයි. නෝ. ඊළඟට මොකද්ද? ඊට පස්සේ මට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් අපි අර නවත්වපු දෙනින් කතා කරමු. දැන් කියන්නේ ඉස්කෝලේ පටන් ගන්න වෙලාව කොහොමද? ඉස්කෝලේ පටන් ගන්න කියන්නේ 7:00 2:00ද නැත්නම් 8:02ද කොහොමද? ඔව් දැන් ඉස්කෝලේ අපි නම් අපි හිතන් අපිට තිබ්බේ එහෙමනේ දවස් 5ේම එක්කෝ 7:00 1:00 තිබ්බේ උදේ 7:00ට පටන් ගන්න 1:00 වෙනකම් යනවා. ඊට පස්සේ එක වසර නම් 12:00 විතර ඇරුණානේ. කියන්නේ ෆික්ස් ටයිම් එකක් නේ. එනිහා අපේ එක වසර 11:00ද කොහෙද? තුන වසර 12:00. නෝ මන්නම් තුන වසරෙන් පස් තමයි 1:00ට ඉවරුනේ. ඔව් ඔය වගේ කොහොම හරි තිබ්බේ ෆික්ස් ටයිම් එකනේ මට කියන්න ඕනේ ඒකයි. එතකොට දැන් මෙහි අර ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙහි මේ දෙන්න මං අර ඉස්සෙල්ලා කිව්වේ මේ දෙන්න දැන් පන්ති දෙකක ඉන්නේ. එතකොට දැන් ටයිම් ටේබල් දෙක ටෝටලි ඩිෆරන්ට්. ඒක හරිම කාර්යදරයක් ඇතරම ගත්තොත් දවස් 3ක් එක වෙලාවට පටන් ගන්නවා. එක වෙලාවට කියන්නේ 8:30. එතකොට සවුන්දා ඉඳන් බදාද වෙනකන් දෙන්නටම 8:30 පටන් ගන්නවා. ඒවට ඉවර වෙන්නේ වෙනස්. දැන් අපි චූටි දුවට 8:00ට පටන් ගන්න 11:00ට ඉවර වෙනවා. එතකොට 11:45 වෙනකොට ගෙදර. ඉතින් දැන් ඒවලට අපි වැඩ කරන්න ඕනේ 4 වෙනකන්. ඉතින් ඔය පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් දැන් එයාට ළමයින්ට ගෙදර තනියෙන් ඉන්න පුළුවන්ද? ඔව් ඉතින් ඔන්න දැන් මං ඉස්සෙල්ලාගේ ෂූට් එක කැලලා තියෙනවා. දැන් දවස් 5 මේ ටයිම් ටේබල් වෙනස්. ඉතින් මට කියන්න ඕනේ ඒ කියන්නේ දැන් 8:00 11:00 සමහර දවස්වල තියෙනවා 8:00 1:45. ඒතකොට දෙන්නගේ අර ටයිම් ටේබල් වෙනස්. මේ අර ෆික්ස් වෙලාවක් නැහැ. හැබැයි අර ටයිම් ටේබල් එකේ දාලා තියෙනවා. දවස් 5 පටන් ගන්න වෙලාව. ඉතින් ඒක ෆික්ස් ටර්ම් එකේම. හැබැයි එකම පන්තියෙත්
වෙනස් කට්ටිය ඔව් එකම පන්තියක් දැන් මෙයාලගේ චුටි දුවගේ පන්තිය ගත්තොත් එයාගේ පන්තියේ ගෲප් දෙකක් ඉන්නවා AB කියලා. ඒ කියන්නේ මේ පික්කුමුයි නීස්කු කියලා. එතකොට ගෲප් දෙක හදලා තියෙන AB කියලා කියමුකෝ අපි. එතකොට ඒ ගෲප් දෙකටත් මේ වෙලාවල් දෙකක් ඉතින්. එතකොට මේ පොඩ්ඩක් ඉතින් අර අපිට චුට්ටක් අමාරුයි දෙන්නව ඒ කියන්නේ දැන් කාර් එකේ ගිහින් දානවයි කියනවා. එතකොට 8:00ට ගිහලා ආය සමහර දවසට පටන් ගන්නවා දෙන්නට 9:00ට. 9:00 පටන් ගන්න දවසුත් තියෙනවා. ඒතකොට එක්කෙනෙකුට 8:00ට අනිත් එක්කෙනාට 9:00ට. ඉතින් අර එහෙම පොඩි අපහසුතාවයකුත් තියෙනවා. ඉතින් බයිසිකල් යනකොට නම් ඒක ලොකු ඉෂුව එකක් නෑ නේ. ඒ දෙන්න වෙලාව යනවා. අර කාර් එකේ ගිහින් දානකොට තමයි ඔතන ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. දෙපාරකට යන්න වෙනවා එහෙම. ඊළඟ ප්‍රශ්නේ. දැන් එතකොට අර හෝම්වර්ක් කතාව කාලයක් කරම ලංකාව මගේ රේඩියෝ channel එකකට ප්‍රතිදිය ගියා මේ හෝම්වර්ක් නෑ විභාග නෑ ඒක මම ඔයාලට කමෙන්ට් එකක් ගිහලා බැලුනුත් ඇහුවා ඇත්තටම මේ හෝම්වර්ක් නැද්ද නෑ හෝම්වර්ක් නෑ එහෙමනේ කියන්නේ ඒ වුණාට එහෙම එකක් නෑ හෝම්වර්ක් තියෙනවා මේ ඒක හෝම්වර්ක් නැහැයි කියන්න තනිකර බොරු කතාවක් මේ ළමයිට හෝම්වර්ක් දෙනවා ඉතින් මේ සමහර දවසට මේ පැයක විතර හෝම්වර්ක් උත් වෙනවනේ. දෙන්නට මේ හෝම්වර්ක් ඒ කියන්නේ පැයක් විතර කරන්න පුළුවන්. ඒ කියන්නේ පොත් 4ක් විතර එන දවසුත් තියෙන. ඒ කියන්නේ මෑත්ස් රීඩින් එකක් එනවා ගොඩක් වෙලාවට. මෑත්ස් එනවා, රීඩින් එනවා, ඉංග්‍රීසි එනවා. ඊළඟට එතික්ස් එනවා. ඊළඟට තව ඔය රයිටින් ඒවා එනවා. ඉතින් කොහොම හරි සවුන්දා ඉඳන් බ්‍රහස්පතින්දා වෙනකන් අනිවාර්යෙන් හෝම්වර්ක් එනවා. ඇට් ලීස්ට් එකක් හරි එනවා. සිකුරාදට රෙයා ඒ වුණාට එන දවසුත් තියෙනවා. ඒ ආවත් හැබැයි පොඩි එකක් එන්නේ සිකුරාදා. සිකුරාදා අඩුයි වුණාට සමහර දවස් තියෙන සඳට වගේ එනවා නිකන් ගොඩක් වෙනවා කියන දැන් මැත්ස් එහෙම සමහරලාට ටිකක් සංකීර්ණ ඒවා ටිකක් ගොඩක් එනවා නිකන් සමහරලාට අපිටත් මහන්සි ළමයින්ට උදව් يعني අහනවනේ මේ කරන්නේ කොහොමද මේ කරන විදිය කියලා ඒක මේ දෙන්න ඉස්කෝලෙන් ළමයාට ඉස්කෝලේ කරපු දේ මතක තියනවා කියලා රිපීට් කරන්න කියලා. ඔව්. ඔව් ඒ කියන්නේ අපිට කියන්නේ ළමයාට තනියම කරන්න දෙන්න කරාට පස්සේ ළමයාත් එක්ක එකතු වෙලා හරි වැරදි බලන්න කියලා. ඉතින් ගොඩක් වෙලාවට ඉතින් ඒන රීඩින් එකේදී නම් ඉතින් අපි ළඟ ඉඳන් බලනවා. මොකද සමහර වෙලාවට එයාලා එක අකුර වුණත් මිස් වෙනවා. ඔව්. රීඩින් නම් ගොඩක් වෙලාවට කොහොමත් අපි ළඟ ඉඳන් බලන. නමුත් මැත්ස් රයිටින් වගේ දේවල් එයාලට කරන්න දීලා ඉතින් ඊට පස්සේ අර අස්සම් කරන්න ඕනේ කියන අපි බැලුවා කියලා. අපිට හැමදාම මේ ළමයා හෝම්වර්ක් කරපුවා ඒකට අදාළව ඉස්සරහින් ඔව් ළමයා කරපුවා එයත් එක බලලා අපි අස්සම් කරලා යවන්න ඕනේ. ඉතින් හෝම්වර්ක් එනවා. හෝම්වර්ක් තියෙනවා. නැත්තේ නෑ. හෝම්වර්ක් තියෙනවා. ඉතින් ඔය ඇත්තටම මේ බොරු කතා මම නම් කියන්නේ මේ හෝම්වර්ක් නැහැ කියන මන් දන්නේ ඒක කොහොමද මේ ලංකාවේ අර එහෙම මතයක් ආවේ කියන එක නේද? හෝම්වර්ක් නැහැයි කියන එක. ඒ කියන්නේ සෝෂල් මීඩියා වල හොඳ නරක දෙකම ඔව්. ඉතින් මේ මන් දන්නේ නැහැ ඉතින් අනිත් ඉස්කෝල වල කොහොමද කියලා. ඒ කියන්නේ අපිට තියෙන එක්ස්පීරියන්ස් වලට නම් ඉතින් මං කියන්නේ හෝම්වර්ක් තියෙනවා. ඉතින් ඒක තනිකර බොරු. ඊට පස්සේ දැන් ඔය කතාව එතනින් හෝම්වර්ක් කතාව ඉවරයිනේ. ඔව්. සාමාන්‍යයෙන් කියන්නේ ගුරුවරු කොහොමද? ගුරුවරු ප්‍රෙන්ඩ්ලිද නැත්තම් ළමයින්ට දඬුවම් කරනවද වසයිද කොහොමද වාට තියෙන අත්දැකීම කොහොමද? මට කියන අත්දැකීම මම කියන්න මන් දන්නේ අනිත් ඉස්කෝලේ ටීචර්ස්ලා ගැන. ඉතින් මේ ලොකු දුරට ඉන්නවා ටීචර්ස්ලා දෙන්නේ. ඉතින් මෙයාලගේ ඉස්කෝලේ චුට්ටක් විශේෂයි. ඉතින් මොකද හේතුව මෙයාලා ඉන්නේ ටීචර් ට්‍රේනින් ස්කූල් එකක. මේ ඕලු නෝර්මල් ස්කූල් කියලා කියන්නේ ඒක අර ඕලු යුනිවර්සිටි එකත් එක්ක හැම වෙලේම මේ සම්බන්ධයි. ඒක ඇත්තටම යුනිවර්සිටි එකේ ස්කූල් එකක් නේ. එතකොට මෙයාලට මේ හෙල්පින් හෑන්ඩ්ස් හැම වෙලේම තියෙනවා. ඒ කියන්නේ ටීචර් ට්‍රේනින් වලට එන කට්ටිය. එතකොට ගොඩාරියක් ඉන්නවා. එතකොට මේ දැන් පර්මනන්ට්ලි මගේ ලොකු දුරට පන්තියේ ටීචර් දෙන්නෙක් ඉන්නවා. චූටි දුවගේ පන්තියේ එක ටීචර්යි. ඉතින් මොකද චූටි දුවගේ ගෲප් එක පොඩි. ඉතින් මේ අපේ දරුවෝ කියන විදියට මම අහලා තියෙන විදියට යාළගේ කතාවලින් ඉතින් ටීචර්ස්ලා හරිම ෆ්‍රෙන්ඩ්ලි. කියන්නේ ළමයිව පුෂ් කරන්නේ නැහැ කොයි වෙලේකවත් මේ. ඒ කියන්නේ යාළට ෆීල් වුණොත් මේ ළමයාට මේක අමාරුයි කියලා. ඒක අර විශේෂ පන්තියක් දාලා ඒ ළමයාට ඒක වෙනම කියලා දෙනවා. ඒ කියන්නේ මෙහි මොකක්ද ඒකට කියන්නේ අපේ දුවල නම් කියන්නේ ඒකට තිමන්ති තුපා යනවා කියලානේ. කියන්නේ ස්පෙෂල් ස්පෙෂල් උගන්වනවා කියන්නේ එයාට වෙනම ෆෝකස් කළාම හිතන්න කාට හරි
මැස් ගත්තොත් බෙදීම් බැරි නම් ඔව් ඒතකොට යාට වෙනම් බෙදීම උගන්වන්න වෙනම් පැයක් දාලා බෙදීම උගන්වනවා. උගන්වනවා. ඉතින් අර ඊට පස්සේ ඒ මොකක් හරි ඒකට ෆෝකස් ඔව් කරලා පුෂ් කරන්නේ නැහැ. ඉතින් පුළුවන් තරම් ළමයිව මේ ෆ්‍රීලි එයාලට වැඩේ කරන්න තියෙන. දැන් මැත්ස් පොත මම ගත්තොත් සමහර වෙලාවට මැත්ස් එකේ අර භාගයයි කරලා තියෙන. මං අහනවා මොකද මේක මේ මගින් කරලා තියෙන කියලා. නෑ අම්මා පීරියඩ් එක ඉවරයි. ටීචර් කිව්වා එතනින් නවත්තන්න කිව්වයි කියලා. ඉතින් ඉවරයි. ඉතින් මට හිතෙන්නේ දැන් එයාලා ගොඩක් ළමයිත් එක්ක සම්බන්ධයි. අනිත් එක අර මේ මට හිතෙන්නේ දැන් අර හැම පීරියඩ් එකකටම පස්සේ අර බ්‍රේක් එකක් තියෙනවා. ඉතින් ඊළඟ පීරියඩ් එක පටන් ගන්නකොට ළමයි හරිම රිලැක්ස්. ඉතින් ටීචර්ස්ලත් එක්කත් දැන් අනිත් එක මෙහෙ මේ මම දැකලා තියෙනවා මේ එන අපේ ලොකු දුවගේ පන්තියේ කරන ඇක්ටිවිටීස් එයාලගේ අර ඉන්ස්ටාග්‍රෑම් පේජ් එකක අපිට හැම වෙලේම ෂෙයා කරනවා. මම ඒකේ දැකලා තියෙනවා එයාලා ගොඩක් දේවල් ළමයිට උගන්වන්නේ ඇක්ටිවිටීස් වලින්. ඒ කියන්නේ දැන් මේ වෙන මම හිතන්නකෝ මැත්ස් වගේ දෙයක් කියලා. එතකොට බිත්තිවල අලවනවා එක එක දේවල්. එතකොට අර නිකන් අර මොකද්ද මේ බින්ගෝ වගේ ඒ වගේ කරලා තමයි එයාලට අර ඇක්ටිවිටි එකෙන් තමයි අර ඒ වගේ ඒවා උගන්වන්නේ මම දැකලා තියෙන්නේ. ඉතින් මේ ඒකෙන් මට හිතෙන්නේ ඉතින් ඉස්කෝලේ යන්න මෙයාලගේ එහෙම අකමැත්තකුත් නැහැ නේ. ටීචර්ස්ලට ගොඩක් කැමති ගුරුවරු හරි ආදරේ ළමයිට. ඔව්. ඒක තමයි තත්ත්වය. ඔව් ඒ කියන්නේ සාමාන්‍ය මම දැකලා දැක්කම මම මේගොල්ලෝ යපන් තියෙන්නේ මම සාමාන්‍ය මේගොල්ලෝ ඉස්කෝලේට අකර ඒ කියන්නේ මේ වෙන වෙලාවක ගියාටත් ඔව්. ගුරුවරු ළමයිනෝ නිකන් ටිකක් ඉස්කෝලෙන් එළියෙත් එකතු වෙන සාමාන්‍යයෙන් යාළුවෝ වගේ. පාරෙන් දැක්කම හග්ගක් දීලා යනවා. එහෙම ටයිප් එකේ ගුරුවරුත් ඉන්නවා. ඔව් යාළුවෝ වගේ ඉන්නේ. ඔව් අනිත් එක මේ කියන්නේ මට තේරිච්ච දේ තමයි අර අපි ගුරු දෙගුරු ප්‍රැස්වීම් වගේ සීන් එක අර ඒකෙදි ළමයින්ගේ ප්‍රශ්න ඕපන්ලි කතා කරන්නේ නැහැ. ඔව්. වෙන වෙනම පේරන්ට්ස්ලා වරගෙන ළමයට වෙනම වෙලාවක් දෙනවා. ඔව් ළමයට වෙනම දෙනවා. කියන්නේ අනික අපි ළමයා නැතුවත් අපිත් එක්ක කතා කරනවා. ඒකට අර සමහර කියන්නේ ප්‍රශ්න අපිට ඕන වෙනම කතා කරගන්න පුළුවන්. ඒතකොට ළමයට හර්ට් වෙන්නෙත් නැහැ. ඔව්. එහෙම පොඩි පහසුකමක් තියෙනවා. ඔව් ඉතින් මේවා මේ පම්පෝරි ගහිල්ලකුත් නෙවෙයි නේ. ඉතින් අර අපිට තියෙන අත්දැකීම් අපි ඔයාලට කියන එක කරන්නේ. අපිට දැනෙන වෙනස කියන්නේ මම දන්නේ නැහැ. මම අපි ඉස්කෝලේ කාලේ කියන්නේ කම්පැරිසන් එකකුත් නෙවෙයි නේ. ඇත්තට අපි මෙහි කියන දේ තමයි ඒ කියන්නේ ඒ පරිසරයට අනුව සමහර දේවල් හරි වෙන්න පුළුවන්. ඔව් ඒක තමයි. ඒ වුණාට මේ අපි කියන්නේ අපි අත්දැකපු සමහරලාට මට නම් හිතෙනවා කියන්නේ අපේ ඉස්කෝලේ හැමදේම නෙමෙයි හැමදේම වෙන්න ඕනේ නැහැ. නිලඳුම එහෙම ප්‍රශ්නයක් නෙවෙයි මට නම් අපි ඒ ලංකාවේ හැටියට මං හිතන්නේ අපේ ඉන්න ළමයි ප්‍රමාණෙත් එක්ක ඉස්කෝලේක නිලඳුමක් තියෙන්න ඕන. මේ වගේ ඉස්කෝලවල ඉතින් ඒක අර ඒක මේ පරිසරයත් එක්ක හදලා තියෙන හින්දා ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි සමහර දේවල් ඒ කියන්නේ ගුරුවරු ළමයින්ට කතා කරන විදිය දෙමව්පියොත් එක්ක ප්‍රශ්න බෙදා ගන්න විදිය මෙහෙ විදියට තිබුණා නම් හොඳයි කියලා හිතන ලාවල් තියෙනවා. මට හිතෙන්නේ ඇඳුම නම් මෙහෙ වෙද එකත් එක්ක වෙන්න ඕනේ නේද? ඒක යුනිෆෝම් නැත්තේ. ඒ කියන්නේ දැන් මෙහෙ දැන් සීතල කාලෙට ඒක යුනිෆෝම් එකක් තිබ්බොත් ඒක සමයකට මැච් වෙන්නේත් නෑනේ නේද? එහෙම වෙන්න පුළුවන් නේ මන්ද ඒක හිතා ගන්න බෑ. ඉතින්. ඒක දන්නෙත් නෑ. ඒකයි. ඊට පස්සේ මේ දැන් ඔය ඉස්කෝලේ කතාවේදී අපිට ඔච්චර කතා කරන්න තියෙන්නේ. දැන් මෙහෙම එකක් අර මේ මට එහෙම ලොකු විශේෂ දෙයක් ඔළුවට එන්නේ නැහැ ඉතින්. ඒ කියන්නේ අනිත් එක මං අහන්න ගියේ. දැන් අපි ගෙදර කතා කරන්නේ සිංහලෙන්නේ. ඔව්. මේ ළමයි ගේ කියන්නේ අපි ගත්තොත් එහෙම ශ්‍රී ලාංකික කියන පාස්පෝර්ට් එකක් තියෙනවනේ. ඔව්. ඒකට එහෙම කතාව කොහොමද මේ සිංහල කතා කරන්න කොහොමද ඉගෙන ගන්නේ? ඉස්කෝලේද? ඒක කොහොමද දැන් අපි කියන්නේ ගෙදර කතා කරනවා. ඔව්. ඉතින් ඒකට සොලියුෂන් එකක් තියෙනවනේ. ඔව්. ඒක ගැනත් කියන්න පොඩ්ඩක්. ඔව් දැන් ඇත්තටම ගෙදර කතා කරන්න සිංහල. මොකද මේ චූටි කාලේ ඉඳන් මෙහෙ මේ නර්ස්ලා මොටිවේට් කරන්නේ මේ නර්සරි එකෙන් ඩේ කෙයාර් එකෙන් ඒ වගේම මෙයාලව බලන නර්ස්ලා අපිව මොටිවේට් කරන්නේ මේ ඔයාලගේ මදර් ලැන්ග්වේජ් එකෙන් ගෙදර කතා කරන්න කියලා. අනිත් ලැන්ග්වේජස් දෙක අපි හදලා දෙනවා. අපි මෙහෙ හැදෙනවයි කියලා තමයි කියන්නේ. ඉතින් අපි චූටි කාලේ ඉඳන් සිංහලෙන් කතා කරා. දැන් සිංහල කතා කරනවා. ඉතින් දැන් ඉස්කෝලේට ගියාට පස්සේ මේ ඉස්කෝලේ තියෙනවා මේ මොකක්ද ඒකට කියන්නේ මදර් ලැන්ග්වේජ් එක මේ ඉස්කෝලේ ළමයි 7ක්ද 4 නෑනේ 4ට වැඩි ගානක් තියෙනවා මට මතක නෑ ඒ ගාන ඒ ගානට වැඩිය ඒ
ලැංග්වේජ් එක කතා කරන අය ඉස්කෝලේ ඉන්නවා නම් අපිට රික්වෙස්ට් කරන්න පුළුවන් මේ ඒ ලැංග්වේජ් එක ඉස්කෝල් එකේ උගන්වන්න කියලා. උදාහරණයක් විදිහට දැන් අපි ගත්තොත් මෙයාලගේ ඉස්කෝලේ ඉස්ලාමික් ආගම උගන්වනවා. එතකොට ඉස්කෝලේ ඒක අදාළ ළමයි ගාන එකතු කරලා මේ ඉස්කෝලෙන් ටීචර් කෙනෙක් arrange කරලා මේ ඒ එක උගන්වනවා. ඉතින් ඒ වගේ දැන් අපිටත් හම්බුණා මේ මීට අවුරුදු එකහමාරකට විතර කලින් මේ දැන් සිංහල ක්ලාස් එකක් තියෙනවා. මොකද දැන් අපි ඉන්නවා ටිකක් හොඳ සිංහල සොසයිටි එකක්. දැන් ඇත්තටම ඔළුවල ගොඩක් කට්ටිය ආවා 2022 23 කාලෙදී. ඉතින් ළමයි දැන් ටිකක් ඉන්නවා. මේ දැන් අපේ ළමයි ටික එකතු කරලා මෙහි අපිට සිංහල පන්තියක් තියෙනවා. ඉතින් ඒ පන්තියේ ටීචර් බොහොම හොඳ ටීචර් කෙනෙක් ඉන්නේ. අපි දන්න නංගි කෙනෙක්. ඉතින් මේ හරිම ආසාවෙන් යන්නේ සිංහල එකේ ලියන්න. ඔය ඒ කියන්නේ ඒක කරන්නේ සිටි එක හරහා. ඒ කියන්නේ මේ ගවර්න්මන්ට් එක. ඇත්තට මේ කියන්නේ ළමයි ගානකට වැඩි ප්‍රමාණයක් වැඩි නම් අපිට රික්වෙස්ට් කරන්න පුළුවන් සිටි එකෙන් අපිට arrange කරලා දෙන්න කියලා. ඉතින් එහෙම තමයි දැන් අපේ ළමයිගේ සිංහල ලියවීම කියවීමේ හැකියාව අපි වැඩි දියුණු කරගන්න ඉතින් අපි හිත කරන්නේ නේ. ඉතින් එතන අර ඒකෙන් අපිට ඇත්තටම ලොකු මේ සහයෝගයක් හම්බ වෙනවනේ ළමයිට. يعني අපිට උගන්නන්න හැමෝටම උගන්නන්න තේරෙන්නේ නැහනේ. තේරෙන්නේ නැහැ. ඉතින් ළමයි අනිත් එක අපි කියන දේ අහන්නේ නැහනේ. අර කියන්නේ අකුරු ලියන හැටි ඒ තේරෙම හරියට ඉස්සරට ආසාවෙන් ඉගෙන ගන්නවා. අනිත් එක දැන් ඔය ඉස්කෝල ගැන කතාව සම්පූර්ණ කිව්වනේ. ඔව්. එතකොට ඕවරල් ගත්තාම ඔයා හිතන්නේ ඉස්කෝල මෙහි ඉස්කෝල සිස්ටම් එක සහ සැටිස්ද නැද්ද? මම ඇත්තටම දැන් මම මෙහි දැකලා මේ දෙන්නගේ දැක්ක දේවල් වලින් මම ඇත්තටම සැටිස්. මොකද ඉතින් මේ ළමයි නිදහසේ ඉගෙන ගන්නවා. ඒ කියන්නේ ලොකු පුෂ් කිරිල්ලක් නැහැ. ඉතින් ඇත්තටම ටියුෂන් ක්ලාස් කියලා දෙයක්වත් නැහැ නේද මෙහි? මං හිතන්නේ එහෙම මන් දන්නේ නැහැ. ඕලුවල නැහැ. මන් දන්නේ නැහැ අනිත් පිටිවල. මේ ඉතින් ඉස්කෝලෙන් අර එහෙම ලොකුවට මේ ළමයාව පුෂ් කරවන්නේ ග්‍රේඩ් 1 2 වලදී නම් මං හිතන්නේ ටිකක් අර උඩට යනකොට නම් ටිකක් වැඩි වෙනවා. තාම නෑ. ඉතින් අනිත් එක ළමයි නිදහසේ ඉස්කෝලේ ගිහිල්ලා වැඩ කරනවා. ඉතින් අර ඇක්ටිවිටීස් වලින් ගොඩක් කරන්නේ. යාළ සතුටින් ඉන්නේ. ඉතින් මට හිතෙන්නේ මේ නිවාඩුවක් හම්බ වෙනවා හොඳනේ. ලොකු සමය බ්‍රේක් එකක් හම්බ වෙනවා. ඉතින් ඒ අමතරව මැද නිවාඩු හම්බ වෙනවා. ස්කී බ්‍රේක් කියලා සතියක් හම්බ වෙනවා. ඊළඟට ඕටම් හොලිඩේ කියලා සතියක් හම්බ වෙනවා. ක්‍රිස්මස් එකට සති දෙකක් හම්බ වෙනවා. ඉතින් සමයකට මාස දෙක මේ ජුනි ජූලි දෙක නිවාඩු. ඒකත් එක්ක ඉතින් මට හිතෙනවා ඉතින් ලොකු ප්‍රශ්නයක් නැහැ කියලා. අනිත් එක ඉස්කෝලේ තව දෙයක් තමයි මේ අත්වැඩ උගන්වනවා හොඳටනේ. ඔව්. මේ ළඟදී දැන් දෙකේනේ මේ ළඟදී කියලා දීලා තිබ්බ කීයතෙන් කපන හැටි. ඉතින් දැන් මේ මට අපි ගෙදර නම් කීයටවත් දෙන්නේ නැහැ නේ කියලා ගල්ලා. ඒකේ මේ හොඳ පැත්තක් මම දැකලා තියෙනවා. මට පිනිෂ් යාළුවා හම්බුනහම සමහර ඒගොල්ලෝ ගෙවල් වල කාමර පිටින් ඒගොල්ලෝ හදාගෙන තියෙනවා. එතකොට ඒ හදාගත්ත මං අහපුවාම කොහෙන්ද ඔයගොල්ලෝ මේ කියනවා ඔය වඩු ඉගෙන ගත්තේ මේ ඉලෙක්ට්‍රික් වැඩ නම් එයා කරන්නේ. ඒ වුණාට සාමාන්‍යයෙන් ඔය හීටින් මේ ඉන්සුලේට් කරනවා වඩු වැඩ ටයිල් කරනවා ඒවා කරනවා. ඉතින් මම අහපුවම කොහෙන්ද කියලා අපිට ඉස්කෝලේ යන කාලේ ඒ වගේ දේවල් කියලා දෙනවා. වෙල්ඩින් කරන්න දන්නවා. ඔය ඒක දැන් චූට් දෙන්නවා මේ කීයතින් අර මොනවාද කොට්ට කපලා ලස්සන මේ ගේම් එකකට අර මේ මොනවාද කියුබ්ස් වගේක් හදලා ලස්සනට පාට කරලා තිබ්බේ. ගොතලා ඔව් නිටින් කරලා තිබ්බ ලස්සන මේ පොඩි මේක ෆ්‍රේම් එකක් ගෙනාව ගෙදර මේ හරිම ලස්සනයි මේ නිටි. මට ඒක දැක්කම හිතා ගන්න බැරුණා මෙයාලද කරලා තියෙන කියලා. ඒ තරම් ලස්සනයි. අර ඒ වගේ දේවල් මේ චුට්ටක් කියලා දෙනවා ඉස්කෝලේ චුටි කාලේ ඉඳන්. ඉතින් අපිත් කරා. මං කියන්නේ එහෙම නෙවෙයි. ඒකට මේ දැන් පිටරට කට්ටියනේ අපි ඒකට ඉස්කෝලේ කීයක් ගෙවනවද සාමාන්‍යයෙන්? ෆ්‍රී. සතපක්වත් ගන්න. මේ এডুকেෂන් මේ දැනට ෆ්‍රී. දැනට ෆ්‍රී. අනාගතේ තියෙන ආණ්ඩුවත් එක්ක ඔව්. දැන් පොඩ්ඩක් නීති වෙනස් වෙන නිසා මේ ඉස්සරහට මොන වගේ තත්ත්වයක් එයිද දන්නේ නැහැ. බැයි දැනට ෆ්‍රී. දැන් ඉතින් කියන්නේ දරුණු විදියට නීති වෙනස් වෙනවා නේද? ඔව් දැන් මේ ළඟදී PR සිරිසන් නීතිය එහෙමත් වෙනස් වුණා. මේ ගොඩක් ඒ කියන්නේ අවුරුදු ගාන ඒ වගේම
මොනාදකට භාෂාව ඕන රික්වයමන්ස් වෙනස් වුනායි කියන්නේ ඔන්න අවුරුදු ගානයි ඊට පස්සේ කොලිෆිකේෂන් වුණා හරි ඒවා ඒකට දැන් අර පහුගිය අවුරුදු දෙක තුනකට කලින් PR ගන්න තිබිච්ච ක්‍රමයයි දැන් ගන්න තියෙන ක්‍රමයයි අතර අහසට පොළොව වගේ ලොකු වෙනසක් වුණා දැන් ඉන්න ආණ්ඩුවත් එක්ක. ඒ කියන්නේ දැන් යුරෝපේ ගත්තාම නේ ගොඩක් රටවල් දැන් වෙනස් කරගෙන යනවා. ඒකත් එක්ක ඒකට පස්සේ දාරපුනේ. ඔව් ඉතින් මං කියන්නේ මේ වැඩිදුර ඒ ගැන දැනගන්න ඕන නම් මේ migri.fi කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් මේ මොනවාද මේ ළඟදි වෙනස් කරපු PR සහ citizen rules. ඒ වගේම මේ එක එක amendments වගේකුත් ආවනේ. ළඟදි කියන්නේ යාලට තේරුම් ගන්න. ඒ කියවුවා තම තමන් තේරුම් ගන්න තම තමන්ට තේරෙන විදිහට ඒක පැටලි සහගත rules වගේක් අපිටත් තේරෙන්නේ මේ ඉතින් ඔයාලටම ගිහිල්ලා බලන්න පුළුවන් migri.fi වෙබ්සයිට් එකේ මොනවාද මෙයාලගේ rules එතකොට වෙනස් වෙච්ච ඒවා. මොකද අපි හැමෝම ඉතින් රටකට එන්න PR හරි සිටිසන් හරි ගන්න බලාගෙන ඉතින් ඒ ගැන දැනුවත් වෙන එකත් හොඳයි කියලා ඉතින් අපි කවටත් හිතෙන්නේ. ඉතින් බලන්න මේ බලමු ඒ ගැන අපි චුට්ටක් හොයලා බලලා විස්තර ටිකක් කියන්න. ඉතින් අදට ඔය ඇතිනේ. ඔව් හරි. නැත්තම් අහගෙන ඉඳලා බලන් ඉඳලා එපා වෙනවා. මේ පම්පෝරියයි මොනවද දෙන්න කියවන්නේ කියලා. ඉවර කරන ස්ටයිල් එකටම ඉවර කරමු. වගේ ස්ටයිල්. හරි එහෙනම් මේ අදට අපි වීඩියෝ එක මෙතනින් නවත්තන්නම්. ඉතින් තවත් අලුත් වීඩියෝස් අරගෙන ඉස්සරහට අපි එන්නම්. මොන හරි දැනගන්න ඕන විශේෂ දේවල් තියෙනවා නම් අපේ වීඩියෝස් යටින් කමෙන්ට් කරන්න. ඉතින් අපේ වීඩියෝස් බලන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. ඉතින් හැම වෙලේම කියන්නේ අපේ YouTube channel එක subscribe කරන්න කියලා. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි බයි.